ජපාන ආර්ථිකයේ හැරුම් ලක්ෂයක් නිර්මාණය කරමින් පුද්ගලික අංශයේ ව්‍යාපාරික ඥානයෙන් ජපානයේ මෙන්ම ජාත්‍යන්තරවද ප්‍රචලිත වූ KJ හෝල්ඩිංස් ආයතනය ඔහුගේ පරමාදර්ශී ව්‍යාපාරික ආයතනය විය. ඉන් නොනවති ජපන් රාජ්‍ය පුරා ප්‍රචලිත ව්‍යාපාරික ජාලයන් රැසක් නිර්මාණය කරමින් සිය දැක්ම වෙනස් බව ඔහු පසක් කළේය. ඔබ අභිමුව ඇති සිය නවම ව්‍යාපෘතියේ අඩිතාලම නිර්මාණය කළ පරාර්ථකාමී සොඳුරු මිනිසා ඔහුයි. ඒ වෛරෝන් ජාත්‍යන්තර ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සතෝෂි තකිකාවායි. ශ්‍රී ලාංකීය භූමියෙන් නොනැවති ජපානය තුළද තම අනන්‍යතාවය නිර්මාණය කරගත් ඔහු KJ හෝල්ඩිංස් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය තුළට යමින් එහි වෙනසක් ඇති කළේය. වෙනසක් සොයන මිනිසෙකු වෙනුවෙන් පිදෙන ගෞරවය ඔහුට හිමි වෙමින් වෛරෝන් ලංකා ආයතනය ඔහුට නිර්මාණය කර දුන්නේය. උපන් මහපොළොව වෙනුවෙන් කළ යුතු යුතුකමට ශක්තියක් වෙමින් වෛරෝන් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙස හඳුනා ගන්නේය. ඒ අන් කවරෙකු නොව ලොරංජන් සුභාෂය. වසර 10කට වඩා ඉහළ ඉතිහාසයක් ලියමින් ජපානය හා ශ්‍රී ලාංකීය මිතුදම තුළ ව්‍යාපෘති රැසක් ඔහු ශ්‍රී ලාංකීය භූමිය වෙත රැගෙන ආවේය. ඒ අනුව ඇලහර ප්‍රදේශයේ ක්‍රියාත්මක ගස් දහසක අඹවගා ව්‍යාපෘතිය අතුරු ජීවන මාර්ග රැසක් නිර්මාණය කළේය. සෑම ගසකම අයිතිය සඳහා ජපන් ජාතිකයෙකු ඉදිරිපත් වූ අතර ව්‍යාපාරික සමාගම් 400ක නියෝජිතයන් අඹ වගා ව්‍යාපෘතියේ කොටස්කාරයින් වූවේය. එකී අස්වැන්නේ ප්‍රතිඵලයෙන් මෙරට දුෂ්කර හා අඩු ආදායම්ලාභී පහසුකම් අඩු පාසල් හා පෙර පාසල් නගා සිටුවීමේ සත්කාරයන් රැසක් ඉටු කරමින් සිටින්නේය. එහි තවත් ව්‍යාපෘතියක් වූයේ වාහන සේවා හා නඩත්තු කිරීමේ ආයතනයක් මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිර්මාණය වීමය. කොවිඩ් වසංගතය ලෝම නිහඬ කළ මොහොතක එකී අභියෝගයට වෛරෝන් ආයතනයද මුහුණ දුන්නේය. ඒත් ලද අභියෝගයේ ප්‍රතිඵලය වූයේ ජපානයේ රැකිය අවස්ථාවන් රැසක් සඳහා අප සේවක මඩුල්ලට යොමු වීමය. ඉන්ලද පන්නරයේ නිමවම වූයේ වෛරෝන් ජපන් ඇකඩමිය නිර්මාණය වීමය. ජපානය සොයන මිනිසා නුඹයි යන තේමාව පරමාදර්ශයක් කර ගන්නවෙන් වෛරෝන් ජපන් ඇකඩමිය ජපානය මගින් අප වෙත ලබා දෙන රැකිය අවස්ථාවන් දහසක් සම්පූර්ණ කිරීමේ වගකීම අප කරමතට ලැබුණේ එකී විශ්වාසය අපි තහවුරු කළ නිසාය. අකණ්ඩව සය මාසික ජපන් භාෂා පාඨමාලාවෙන් පසු ජපානයේ ස්ථිරවම රැකියාවක් ලබා ගනිමින් ඔබේ අනාගතය නිර්මාණය කරන්නට දැන් අප සූදානම්ය. එකී සම්ප්‍රාප්තිය මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් ආරම්භ වෙමින් මහනුවර දඹුල්ල හා කොළඹ ප්‍රදේශ කරා මෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන් කරා ව්‍යාප්ත වන්නේ අප රට සිටිනා තාරුණ්‍යයේ අනාගතයට සවියක් වීමේ උදාර චේතනාවෙන්ය. මේ ඒ ගොඩනැගෙන ඔබේ අනාගත වංශ කතාවේ මූලාරම්භයයි. වෛරෝන් යහපත් හෙටක් වෙනුවෙන් අපි ඔබේ අනාගතයේ පෙරගමන්කරුවන් වන්නේ.